Welcome back to my YouTube channel. අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ මට 100% ප්‍රතිඵල දුන්න ලස්සන රහසක්. ඉතින් රහසක් කිව්වට ලෝකයේ ගොඩාක් අය මේ දේ කරනවා. ඔයාලා දැනටමත් මේ ගැන දන්නව ඇති. නමුත් මම හිතුවා මේ ගැන තවත් නොදන්න අය ඉන්න නිසා මේක ෂෙයා කරගන්න. අපිට අවුරුදු 20 දී තිබුණු හැම නෙමෙයි අවුරුදු 30 දී තියෙන්නේ. ඉතින් වයසට යද්දී හැමත් වයසට යනවා. අන්න එතනදී ඔයාගේ සම ගැන ඔයා හිතන්නම ඕනේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අද මම ෆේස් මාස්ක් එකක් තමයි හදන්නේ. මේකට ඔයාට ඕන වෙනවා ෆ්ලැක්ස් සීඩ් සහ රයිස්. මම ගත්තේ කැකුළු හාල්. මුලින්ම හොඳට සෝදාගත්ත හාල් මේස හැඳි එකක් අරගෙන ඒක තැම්බෙන ප්‍රමාණයට වතුර දාලා බත් එක උයා ගන්න ඕනේ. බත්තට හොඳට තැම්බිලා නම් ලිපෙන් බාගන්න. වතුර ගතිය චුට්ටක් තියෙද්දිම ලිප ඕෆ් කරගන්න. හාල් වලින් අපේ සම වයසට යාම වළක්වනවා. ඒ වගේමයි හැම දීප්තිමත් කරන ඩල් ගතිය අඩු කරන වගේම ඩාර්ක් ස්පොට්ස් පිග්මන්ටේෂන් අඩු කරන හැකියාවක් තියෙනවා. අතීතයේ ඉඳලම ජපාන් කොරියන් කාන්තාවන් එයාලගේ සම ලස්සනට තියාගන්න රයිස් පාවිච්චි කරලා තියෙනවා. මේ තියෙන ෆ්ලැක්ස් සීඩ්ස් බ්‍රවුන් ගෝල්ඩ් කියලා වර්ග දෙකක් තියෙනවා. මේ දෙකම එක වගේ හොඳයි. මම මෙතන අරගන්නේ ගෝල්ඩ් එක. හනයට සුපර් මාකට් වලින් ආයුර්වේද බෙහෙත් බඩු කඩේකින් ඔයාට අරගන්න පුළුවන්. මේකෙනුත් මේ සැහැඳි එක වතුර වීදුරුවක් විතර දාලා හොඳට තැම්බෙන්න දෙන්න. මේ අපි හදාගන්නේ ජෙල් එක. මේ වගේ ගානට ආවම ලිප ඕෆ් කරගන්න. ෆ්ලැක්ස් සීඩ් ජෙල් වැඩිපුර තියෙනවා නම් ෆ්‍රිජ් එකේ තියන්න පුළුවන්. හැබැයි දවස් 2ක් 3ක් ඇතුළත පාවිච්චියට ගන්න. ෆ්ලැක්ස් සීඩ්ස් වල ඔමේගා 3 අඩංගු වෙන නිසා රින්කල්ස් අඩු කරනවා, සම වයසට යාම අඩු කරනවා. ඒ වගේමයි සමේ එල්ල වැටීම නවත්තලා සම සීමිත කරනවා. ඇක්නි ප්‍රෝන් ස්කින් වලට ෆ්ලැක්ස් සීඩ් ගොඩාක් හොඳයි. දැන් ටිකක් නිවෙන්න තියලා අපි ෆ්ලැක්ස් සීඩ් ජෙල් ටික වෙන් කරගන්න ඕනේ. ඉතින් මේකට ඔයාට පුළුවන් පිරිසිදු රෙදි කෑල්ලක් අරගෙන මේ විදිහට හොඳට ඇඹරුවම ජෙල් ටික ලේසියෙන්ම වෙන් වෙනවා. දැන් රයිස් ටිකයි ජෙල් ටිකයි එකට දාලා බ්ලෙන්ඩ් කරගන්න තමයි ඕනේ. මේක අපි කරන්න ඕනේ සතියට දෙපාරයි. ඒ වගේම තමයි හවසට නිදාගන්න කලින් මේ ට්‍රීට්මන්ට් එක කරනවා නම් ගොඩක් හොඳයි. මොකද ස්කින් එක ඒ වෙලාවේ රෙස්ට් එකේ තියෙන නිසා. ඔයාලට ඇලර්ජි තියෙනවා නම් අනිවාර්යෙන් පැච් ටෙස්ට් එකක් කරන්න ඕනේ. අපි ෆේස් මාස්ක් එක මුහුණේ ගන්න කලින් මුහුණ හොඳට ෆේස් වොෂ් එකකින් පිරිසිදු කරගන්න ඕනේ. දැන් මේ විදිහට හොඳට මුහුණට ඇප්ලයි කරගන්න. දැන් වේලෙනකන් ඉන්න ඕනේ. විනාඩි 15කින් 20කින් වගේ මාස්ක් එක හොඳට වේලෙනවා. මාස්ක් එක එකපාර අයින් කරන්නේ නැහැ. මොකද ඩ්‍රයි වෙලා තියෙන නිසා හැම ඩැමේජ් වෙන්න පුළුවන්. දැන් අපි මාස්ක් එක අයින් කරගන්න විදිහ බලමු. රෙදි කෑල්ලක් හරි පුළුන් කෑල්ලක් හරි මද රස්නේ වතුරෙන් පොඟවලා මාස්ක් එක උඩ යන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට ඇඟිලි වලින් හොඳට උඩු අතට මසාජ් කර කර මාස්ක් එක අයින් කරගන්න ඕනේ. ඔයාගේ මුහුණ කුරුලෑ තියෙනවා නම් ගොඩාක් වෙලා මසාජ් කරන්න එපා. ඊට පස්සේ ෆේස් වොෂ් එකකින් හොද ගන්න ඕනේ. මෙතනදිත් මද රස්නේ වතුරින් තමයි මුහුණ සෝද ගන්න ඕනේ. දැන් හොඳට තෙත මාත්තු කරලා මොයිස්චරයිස් කරගන්න ඕනේ. ඉතින් තවත් ලස්සන දේවල් මම ඔයාලත් එක්ක ඉදිරියට අරගෙන එන්න හිතාගෙන ඉන්නවා. මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් මං ගිහින් එන්නම් මේ ලයිෆ් ඉවත්.